තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් පහත පරිදි වේ. 2025යි 5/26 සිට 2025යි 6/1 දක්වා. තිරිඟු පිටි කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 150යි 173යි. සුදු සීනි කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 215යි 239යි. පරිප්පු කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 249යි 276යි. ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 160යි 193යි. ඉන්දියාවෙන් ආනයනය කරන ලද බීලුණු කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 120යි 145යි. ආනයනික බීලුණු පාකිස්තාන කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 100යි 128යි. ආනයනික රතුලූණු කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 250යි 333යි. වියලි හාල් මැස්සන් තායිලන්ත කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 700යි 871යි. අනෙකුත් වියලි හාල් මැස්සන් කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 600යි 687යි. වියලි මිරිස් කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 600යි 662යි. සුදු බිත්තර 1ක මිල පරාසය රුපියල් 25යි 33යි. දුඹුරු බිත්තර 1ක මිල පරාසය රුපියල් 27යි 35යි. දේශීය ටින්කල මාළු ටූනා ග්‍රෑම් 425 මිල පරාසය රුපියල් 330යි 380යි. දේශීය ටින්කල මාළු මැකරල් ග්‍රෑම් 425 මිල පරාසය රුපියල් 350යි 420යි. ආනයනික ටින්කල මාළු ග්‍රෑම් 425 මිල පරාසය රුපියල් 350යි 415යි. දේශීය සුදු කැකුළු සහල් කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 210යි 220යි. දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 200යි 220යි. දේශීය සුදු නාඩු සහල් කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 220යි 230යි. සම සහිත බොයිලර් කුකුල් මස් කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 800යි 960යි. සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි ග්‍රෑම් 400ය මිල පරාසය රුපියල් 940යි 1100යි. ඔබ වෙළඳපොළට ගොස් භාණ්ඩ මිලදී ගැනීමේදී ප්‍රථමයෙන් මිල පුවරුව පරීක්ෂා කරන්න. ඇස්තමේන්තු මිල පරාසය තුළම මිලදී ගැනීමට කටයුතු කරන්න. එම පරාසයන් තුළ විකිණීමට ඉදිරිපත් කර නොමැති නම් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට විකල්පයන් සඳහා යොමු වන්න. සදාචාරාත්මක ව්‍යාපාරික පරිසරයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් සබුද්ධිමත් පාරිභෝගිකයෙකු ලෙස වෙළඳපොලේදී අපි හැසිරෙමු.